හලෝ SSV ක්‍රියේෂන් අද අපි ඇවිල්ලා ඉන්නේ ටීනාගේ ගෙදරට. අපේ ටීම් එක ඇවිල්ලා ඉන්නවා ටීනාගේ ගෙදර කොහොමද කරේ කියලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ ඉන්නේ මගේ ටීම් එක. කට්ටියත් එක්ක ඇතුළට යමු. හලෝ. කොහොමද එන්න? පෑගන් පුළුවන් උනත් පාර ලේසිද? පුළුවන්. මම හිතුවා මේ මාරු තැනක නෙවෙයි ගෙදර තියෙන්නේ හොයාගන්න. අද අපි බලමු ටීනාගේ ගෙදර අපි හදලා තියෙන්නේ කොහොමද කියලා. අපි ටීනාගේ බෙඩ්ස් හැදුවා, රේලින්ග්ස් හැදුවා, හෑන්ඩ් රේලින්ග්ස් හැදුවා, ෆර්නිචර් ටික ඔක්කොම අපි හදලා තියෙනවා. අපි බලමු අද ටීනත් එක්ක ටීනාගේ ගෙදර ඇවිදලා අපේ SSV ක්‍රියේෂන් එකෙන් ටීනාගේ ගෙදරට මොකද කරේ කියලා. හයි මම ටීනා. ඉතින් අද මගේ ගෙදර දැන් ගොඩක් වැඩ ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ටත් පෙන්වන්න යන්නේ මගේ ගෙදර වැඩ ටික කොහොමද කරේ කවුද කරේ කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් ආසාවක් තියෙනවනේ ඔයගොල්ලන්ගේ නිවහනේ ලස්සන කබර්ඩ්ස්, එතකොට TV ස්ටෑන්ඩ් තියන කබර්ඩ්ස්, ඒ වගේම පඩිපෙල් සහ සෝෆාස්, එතකොට කිචන් ඕනම දෙයක් තියෙනවනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ලස්සනට කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මගේ ගෙදර තීම් එක මම ගොඩක් වෙලාවට වයිට් තමයි තෝරගත්තේ. මොකද හේතුව ඉස්සෙල්ලා ඉඳලා මගේ තිබ්බ ආසාවක් වයිට් එකෙන් ගේ සම්පූර්ණ කරන්න ඕනි කියන එක. ඉතින් ඒක නිසා මම වයිට් එකෙන් තමයි ඇත්තටම මේ ඔක්කොම කරේ. මගේ වැඩ ටික ලස්සනට කරලා දුන්නේ යශස්වී ක්‍රියේෂන්. ඉතින් මම දුන්න ඩිසයින් එකම ඒගොල්ලෝ මේ විදිහට මට ලස්සනට කරලා දුන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති වයිට් එකෙන්. ඉතින් මම ගොඩක් වෙලාට ඒගොල්ලෝගේ කට්ටියත් එක්ක ටීම් එකත් එක්ක කතා කරා. මුලින් ඉඳලම මේ වගේ තමයි මට එන්න ඕනේ මේ ඩිසයින්ස් කියන දේ. ඉතින් මම හිතනවා මගේ ගෙදරට අවශ්‍ය විදිහට මම හිතපු විදිහට ලස්සනට ඒගොල්ලෝ මට වැඩේ කරලා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝගේ නිවහන මේ වගේ ලස්සන කරගන්න ඕන නම් මම හිතන්නේ වයිට් තීම් එක සමහර ගොඩක් වෙලාවට ගොඩක් කටි බයයි වයිට් තීම් වලින් යන්න ගෙදර. හැබැයි ඒක කරාම පස්සේ මාර එලියක් එනවා. සහ පොඩ මේන්ටේන්ස් වලට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඉතින් ඒක සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට අපි කොහොමත් ඒවා පිළිවෙලට තියාගන්න ඕනනේ. ඉතින් ඒක නිසා තමයි මම වයිට් තීම් එකේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් යශස්ලත් එක්ක එකතු වෙලා ඕගොල්ලන්ගේ ගෙදර මේ විදිහට ලස්සනට තියාගන්න ලස්සන කරගන්න. මම මේ පඩිපෙලේ ඇත්තටම නිකන් තියෙනවට වඩා මම හිතුවේ මේක මොනවා හරි මට බඩු දාන්න හරි මොනවා හරි දෙයක් යූස් කරන්න පුළුවන් විදිහට හදනවා නම් හොඳයි කියලා. ඇත්තටම මම තාම ගෙදරට ලොකුවට තාම ඇවිල්ලා නැහැ පදිංචියට. ඉතින් තාම මොකද මේවා දාලා නැහැ ඇතුළට මොනවද දාන්නේ කියලා. ඉතින් මේවට ඇත්තටම මම හිතන්නේ ගේකට මේක ගොඩක් වටිනා මොනවා හරි අපේ තියෙන සපත්තු හරි මොනවා හරි දෙයක් අපිට යූස් කරන්න පුළුවන් මේ කබඩ්ස් වලින්. ඉතින් ගොඩක් වෙලාවට සමහර අය නිකන් මේ කෑල්ල නිකන්ම තියෙනවා. ඉතින් මම හිතුවා මේකට ලස්සනට මේ වගේ කබඩ් ගහගත්තොත් මට ප්‍රයෝජනවත් වෙයි කියලා ඉස්සරහට. ඒක නිසා මම මේ පඩිපෙළ පල්ලෙහා මෙහෙම ලස්සන කබඩ් ටිකක් ගහගත්තා යශස්ලට කියලා. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ගෙදරට අවශ්‍ය සියලු දේ යශස්වී ක්‍රියේෂන් එකත් එක්ක එකතු වුණොත් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ශාඛාව තියෙන්නේ මාතලේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙදරට අවශ්‍ය විදිහට මේ වගේ සෝෆාස්, ඒ වගේම TV ස්ටෑන්ඩ්ස්, ඒ වගේම පඩිපෙළ වලට අවශ්‍ය දේවල්, ඒ වගේම සියලු දේවල් මම හිතන්නේ ඒගොල්ලොන් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන කන්සෙප්ට් එකත් එක්ක ඒගොල්ලොන් මේක කතා කරගෙන ඒගොල්ලන්ගේ ටීම් එකත් එක්ක ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ලස්සනට මේ දේවල් කස්ටමයිස් කරගන්න. ඉතින් මටත් මම ගොඩක් වෙලාවට ගෙදර පටන් ගත්ත දවසේ ඉඳලා ඒගොල්ලෝගේ කට්ටියත් එක්ක සුහඳව කතා කරලා මට ඕනේ කලර්ස් මොනවද, ඒ වගේම
මොන තීම් එකකින්ද යන්න ඕන කියලා කතා කරගෙන තමයි මම මේ වගේ ලස්සනට ඒගොල්ලොන් එක්ක වැඩ ටික කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඒගොල්ලොන් කන්ටැක්ට් කරගත්තොත් මේ වගේ ලස්සනට ඕගොල්ලන්ගේ සිහින නිමාණය ලස්සන කරගන්න.